පාවෙන් රැකන අඳුරේ තුටියකි මාමේ සීතල වතුරේ ඔරුවක පාවෙන් රැකන අඳුරේ. සුමරත්න මාම කොහෙද මේ උදැල්ලකුත් කර තියාගෙන යන්නේ? මම යනවා ළමයෝ හේන පැත්තට. මමත් උදැල්ලක් කරන් එන්නද සුමරත්න මාමත් එක්ක යන්න. අන්න හොඳයි ළමයෝ. ඔබත් මට සහයෝගය දෙනවා නම් මටත් ඔය කොරටුව යස අගයට කරගත්තා. ඔරුවේ නැකලා කිසි බයක් නෑ සිතේ වතුරේ කිවිලා යයි අපේ ජීවිතේ. මේ කාන්ත ළමයෝ අපිට දවල්ට කන්න බත් ගෙඩි දෙකක්ම ඇන්නාව. අපිට බත් කණ්ඩ ඇඳි ගන්න තැනක් තීද දන්නේ නැහැ නේ මා. ඒ බල්ලම් ඒකට තමා කමත තියෙන්නේ. මාමේ ඇඹුල කාගේ හරි යතේ එවන්න තිබ්බනේ. ඒකත් හැබෑව ළමයෝ. මාමේ නයි පොළොංගු ඉන්න පුළුවන් පරිස්සමින්. හරි නෑ ළමයෝ. මට මේවා හොඳට පුරුදුයි. එනම් මාමේ බත් ගෙඩි දෙක ලිහලා ගනින්. මටත් දැන් හොතරම බඩගිනී බං. ඔව් බං. ඒක හොඳයි. මාමේ අපි දෙන්නට හවසට බොණ්ඩ තේ දෙකක් හදාගෙන එන්නද මම? අර මගේ පැලේ කුස්සි බෝතලයක කිතුල් හකුරු වගේක් ඇති. ඒකත් යන්න වරේ. රත්තමාන මම කිහිල්ල එන ටිකට බම්මුන්ට බොක් කළාද? මාමේ මොකද බං වෙලා තියෙන්නේ? කො බලන්න. ඒ ළමයෝ මට නිකන් කලන්තයක් වගේ ආවා. අපි මෙහි නැහිඳ දෙහින කාලේ ඉතින් මොනවා කරන්නද? හැම දෙයක්ම ඉතින් අනිත් පැත්තට තමයි. තේරම ඉවරයි. හොඳයි මාමේ. මම ඔයාව ගිහිල්ලා පැලට හැරලවන්න. අයියෝ කරගන්න දේවල්. යයි.